ස්ත්‍රියන් වෙනුවෙන් හඬනැගූ කවිදියක් මෙන්ම කෙටිකතා රචිකාවක් සාහිත්‍ය විචාරිකාවක් වූ කලාකීර්ති මොනිකා රුවන්පතිර්ණ කිවිදිය පිළිබඳව සියලු විස්තර මෙම වීඩියෝ මගින් ගෙනෙනවා. මාතර මාලිම්බඩ නම් ග්‍රාමයේ ඉපිද ගල්ලම්මුණ කනිෂ්ඨ විද්‍යාලයටත් මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයට හා ගාල්ල සංගමිත්තා බාලිකා විද්‍යාලයන්හි සිප් සතර හදාරා 1964 දී කොළඹ විශ්වවිද්‍යාලයට කලාංශයෙන් ඇතුළත් වන අතර 1967 දී අයි උපාධිධාරියක් ලෙස විශ්වවිද්‍යාලයෙන් නික්ම යන ලදී. උපාධිය හිමිකොටගෙන පිටව ගියද රැකියා පොලිමේ සිටි ඇයට ස්ථීර රැකියාවක් හිමිවන්නේ 1971 දී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේය. එහි වසර 11ක් සේවයේ නිරත වන අතර එම කාලයේදී එනම් 1974 දී යුග දිවියට එළඹෙන අතර පසුව රාජ්‍ය නවන සංවිධානයක අධ්‍යක්ෂකවරියක් ලෙස වැඩ කිරීම ආරම්භ කරන ලදී. එදිනෙදා කතා බස් කරන සරල වචන අසුරෙන් තාලෙට කවි ලියන්න සමත් අය විසින් රචිත ග්‍රන්ථ 23ක් අතරින් 19ක් කාව්‍ය සංග්‍රහයන් වන අතර ඉන් 3ක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි කරගෙන ඇත. ශ්‍රී ලංකා රජය විසින් පිරිනමන කලාකීර්තිය අභිදානයෙන් පිදුම් ලැබූ කවිදියක් ලෙස හැඳින්විය හැක. කෙටිකතා රචිකාවක් මෙන්ම සාහිත්‍ය විචාරිකාවක් වූ ඇය ස්ත්‍රීන් වෙනුවෙන් හඬනැගූ කිවිදියකි. ගජමන් නෝනාගෙන් පසු බිහි වූ ප්‍රශස්තම කිවිදිය මොනිකා රුවන්පතිර්ණ ලෙස බොහෝ විචාරකයන් පවසන්නේ. ඇය විසින් දියණිය, ලෙච්චමේගේ සිතවිල්ලක්, අඟුලිමාලගේ සිහිනේ, 20 වසරක ශේෂපත්‍රය, අසත්පත්තිනි, වසන්තයට සහ වසන්තටය, ආසිරි ලංකා, කැලෑගමේ කවි, කුමාරි තහනම් දේශයේ වැනි කාව්‍යයන් හා තවත් කාව්‍ය නිර්මාණ රාශියක් නිර්මාණය කර තිබේ. ඇය පිළිකා රෝගයකින් පෙළුණු අතර එය උත්සන්න වීමෙන් 2004 ජූලි 10 වන දින මෙලොවින් සමුගත්තේ කවිසිට මත සදාතනික මතකයන් ඉතිරි කරමිනි. මෙවන් ශ්‍රී ලංකාවේ විශිෂ්ට පුද්ගලයන්ගේ තොරතුරු මෙන්ම ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංස්කෘතිමය පාරිසරික තොරතුරු හා දැනුම ලබා ගැනීම සඳහා අප channel එක subscribe කර අප හා එක්වන මෙන් ඔබට ආරාධනා කරනවා. මේ වීඩියෝ නැරඹූ ඔබ සැමට ස්තුතියි.